අද රිවිව් එකට අරගෙන ආවේ මෙන්න මේ ලොකෝම බ්‍රෑන්ඩ් එකේ CX10 කියන ෆෝන් හෝල්ඩර් එක ගැන. මුලින්ම මේකේ බොක්ස් එක ගැන කතා කරොත් බොක්ස් එකේ මෙන්න මේ පැත්තෙන් ලොකෝම බ්‍රෑන්ඩ් නේම් එක chest mount camera holder කියලා සඳහන් කරලා තියෙනවා. ඒ එක්කම මේකේ ඉන ඇක්සසරිස් මොනවද? ඒවා සෙට් කරගන්නේ කොහොමද කියලා ඉමේජ් එක්කම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ එක්කම අපි මේ බොක්ස් එකේ මෙන්න මේ ඉස්සරහා පැත්තට බැලුවොත් මේකේ ෆෝන් හෝල්ඩර් එකත් එක්ක සම්පූර්ණ ඉමේජ් එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. තව මේ සයිට් එකෙන් මේක යූස් කරන කැටගරිස් කීපයක්ම සඳහන් කරලා තියෙනවා. මේක කෙටියෙන් කිව්වොත් ඔයා දැනටම සෝෂල් මීඩියා වලට වීඩියෝස්, ඒ කියන්නේ රීල්ස් අප්ලෝඩ් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ ප්‍රොඩක්ට් එක ඔයා ගාව අනිවාර්යයෙන්ම තියෙන ඕන ප්‍රොඩක්ට් එකක්. ඉතින් දැන් වැඩි කතා නැතුව අපි මේක ඕපන් කරලා බලමු. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ සීල් පැක් එකක් ඇතුලේ අපිට මේකේ ෆෝන් හෝල්ඩර් එක බලා ගන්න පුළුවන්. අපේ ඉතුරු ඇක්සසරිස් ටික මෙන්න මේ වගේ සීල් බෑග් එකක් ඇතුලේ තමයි එන්නේ. ඉතින් ලොකෝම බ්‍රෑන්ඩ් එකේ ගොඩක් අයිටම් වලට එන ෆෝන් හෝල්ඩර් එකක් තමයි මේක. මේක ගොඩක් ක්වොලිටි ෆෝන් හෝල්ඩර් එකක්. ඉතින් මේකටත් ඇවිල්ලා තියෙන මේ ෆෝන් හෝල්ඩර් එකම තමයි. ඉතින් අපේ ඉතුරු ඇක්සසරිස් ටික මෙන්න මේ බෑග් එකේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. අපෝ මෙන්න මේ වගේ එකක් ඇවිත් තිනවා. ඉතින් අන්තිමට මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඇක්සසරිස් ටික තියෙන්නේ. දැන් අපි බලමු මේක සෙට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ෆෝන් හෝල්ඩර් එක මම ගොඩක් ක්වොලිටි කියලා කියන්නේ හේතුවක් තමයි මේ ෆෝන් හෝල්ඩර් එකේ මෙන්න මේ පැත්තේ මවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට එක්ස්ට්‍රා ලයිට් එකක්, මයික් එකක් මවුන්ට් කරගන්න මේ පැත්තේ මවුන්ට් එකක් තියෙනවා වගේම තමයි මෙන්න මේ පැත්තේ තව මවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක දෙපැත්තෙන් මවුන්ට් තියෙන නිසා අපිට ඕනම විදිහකට මේකට එක්ස්ට්‍රා ලයිට් එකක්, මයික් එකක් මවුන්ට් කරගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි මේ ෆෝන් හෝල්ඩර් එක අපිට ඕනම පැත්තකට මෙන්න මේ වගේ අපෝ මෙන්න මේ වගේ මේ විදිහට ඕනම පැත්තකට රොටේට් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මෙන්න මෙතනිනුයි අපෝ මෙන්න මෙතනින් ලස්සනට මේකේ බ්‍රෑන්ඩ් නේම් එක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකට මේ වගේ ෆෝන් හෝල්ඩර් එකක් ලැබෙනවා කියන්නේ ඇත්තටම වටිනවා. ඉතින් මෙන්න මේ වගේ මවුන්ට් කිහිපයක්ම මේකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ අයිටම් දෙක විතරක් යූස් කරලා, ඒ කියන්නේ මේ මවුන්ට් දෙක විතරක් යූස් කරලා ඔයාලට මේකට මොබයිල් ෆෝන් එක විතරක් නෙවෙයි GoPro කැමරාවක් උනත් සෙට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ මවුන්ට් එක ඇවිල්ලා තියෙන්නේ ගොඩක් ඇක්ෂන් කැමරාවල මවුන්ට් එකට ගැලපෙන්න. ඒක නිසා මේකට ගොඩක් ඇක්ෂන් කැමරා මේ කැලේ දෙක විතරක් යූස් කරලා ඔයාලට ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලන්නේ මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එක මේකට සෙට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෙට් කරගන්නේ. මම මේ කියන විදිහටම සෙට් කරගන්න. මොකද මේක අපෙන් පර්චේස් කරපු කීප දෙනෙකුත් මේක වැරදියට තමයි සෙට් කරගෙන තිබුණේ. ඒක නිසා මම මේ පෙන්නන විදිහටම මේක සෙට් කරගන්න ඕන. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටස. මේ කොටසේ ඔයා ඉඩට, ඒ කියන්නේ උඩ පැත්තට තියා ගන්න ඕන මෙන්න මේ පොඩි කොටස. ඔයාට ඒක අතර ගත්තාම තේරෙනවා මෙන්න මේ පල්ලෙහෙන් තියෙනවා මෙන්න මේ වගේ එබෙන කෑලි දෙකක්. ඒ කියන්නේ මේ කෑලි දෙක තද කරාම පොඩ්ඩක් ඇතුළට යනවා. අනේ ඒ කෑලි දෙක පල්ලෙහාට හිටින් තමයි ඔයා මේක තියා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල ඔයාලට පේනවා ඇති. මෙන්න මේ කෑල්ල අරගෙන මේකෙත් තියෙනවා පැත්තක්. ඒ කියන්නේ දැන් මෙන්න මේ ඇනේ තියෙන පැත්ත තියෙනවා. ඒ පැත්ත උඩට හිටින්න තමයි ඔයා මේක ෆික්ස් කරගන්න ඕන. මෙන්න මේකේ මේ තියෙන සිදුරට මේකේ තියෙන සිදුර හරි කෙලින් වැටෙන්න මෙන්න මේ විදිහට බස්ස ගන්න ඕන. ඔයාලට පේන්නේ නැති මම ආයෙ පාරක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තියලා මේ දෙක හරියට, ඒ කියන්නේ සිදුර කෙලින් යන විදිහට මේකට බස්ස ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රූ එක අරගෙන මේ දෙක, ඒ කියන්නේ මේ කෑලි දෙකේම සිදුර හරහා යන විදිහට දාලා මේක තද කරගන්න තමයි තියෙන්නේ. ඉතින් තද කරගත්තට පස්සේ මවුන්ට් එක ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට මේක අඳුර ගන්න ලේසි වෙන මම පැත්තෙන් ෆොටෝ එකකුත් දාන්නම්. ඔයා මේක සෙට් කරගත්තට පස්සේ මෙන්න වාරෙම මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්න ඕන. දැන් අපි බලමු මේකට ෆෝන් හෝල්ඩර් එක කොහොමද මවුන්ට් කරගන්නේ කියලා. ෆෝන් හෝල්ඩර් එකක් කියන්න ඕන. ෆෝන් හෝල්ඩර් එකේ මෙන්න මේ බ්‍රෑන්ඩ් නේම් එක ඉස්සරහා පැත්තට හිටින විදිහට තමයි ඔයා මේක මවුන්ට් කරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට හිටින්න තමයි මවුන්ට් කරගන්න ඕන. දැන් අපි බලමු මේක කොහොමද මවුන්ට් කරගන්නේ කියලා. මෙන්න මේ මවුන්ට් එක මෙන්න මේ තියෙන ඇනේ කෙලින් හිටින්න ඔන්න ඔය විදිහට තියාගෙන මෙන්න මේ විදිහට තියාගෙන මෙන්න මේ තියෙන ඇනේ කරකවල ඔයාලට මේක තද කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තද කරගන්න පුළුවන්. ඒ දෙක ෆික්ස් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ මවුන්ට් එක බලා ගන්න පුළුවන්. ෆෝන් හෝල්ඩර් එකත් එක්ක දැන් අපි බලමු මෙන්න මේ ගැජට් එකට මේක සෙට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ මවුන්ට් එක දැන් සෙට් කරගනිද්දි මම මේ පෙන්වන විදිහටම සෙට් කරගන්න. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා මේක සෙට් කරගනිද්දි මෙන්න මේ එබෙන කෑලි දෙක පල්ලෙහාට හිටින්න සෙට් කරගන්න කියලා. එහෙම කිව්වේ දැන් මෙන්න මේ කෑලි දෙකට තමයි අපි මේක සෙට් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ එබෙන කෑලි දෙක තමයි මුලින්ම අපි මෙන්න මේ කෑලි දෙකට සෙට් වෙන්න තියන්න ඕනේ. එහෙම තියලා මෙතන උඩින් පොඩි මෙන්න මේ විදිහට අල්ලුවක් දුන්නාට පස්සේ මේක ඇතුළට යනවා. මේක ලොක් වුණාම ඔන්න ඔය වගේ සද්දයක් එක මේක මෙන්න මේකට හිර වෙනවා.
හිර වුණාට පස්සේ කියන්නේ මේක හරියට සෙට් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. හරිද? ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕන මේක හරියට සෙට් කරගන්නේ නැතුව. ඒ කියන්නේ මේක බුරුලට තියාගෙන ෆෝන් එක දාගෙන එළියට යන්න එපා. වීඩියෝ එක දෙතුන් පාරක් හරි බලලා මේක හරියට සෙට් කරගෙන විදිය බලා ගන්න. ඉතින් මේක ආපහු මේකෙන් ගලව ගනිද්දි, ඒ කියන්නේ ෆෝන් හෝල්ඩර් එක මේ ගැජට් එකෙන් ගලව ගනිද්දි මෙන්න මෙතන තියෙන මේ කැලේ දෙක. ඒ කියන්නේ මේක ඇතුළට එබිනවා කියලා මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ. ඒක පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් තද කරලා උඩට පොඩි තල්ලුවක් දෙන්න. එතකොට ඔයාලට මේක ගලව ගන්න පුළුවන්. ආපහු ෆිට කරගනිද්දි මේ කැලේ දෙක මෙතනට මේ විදිහට තියලා හරියට උඩින් පොඩි තල්ලුවක් දීලා මේ විදිහට ඇතුළට දාන්න. ඉතින් දැන් මම ඔයාලට මේක දාලම පෙන්නන්නම්. මේක දාද්දිත් ඔයාලට කියන්න ඕන ඔයා ඇඟෙන් කොච්චර මහත කෙනෙක් වුණත් ඔයාලට මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ බෙල්ට් එක මෙන්න මේ වගේ ඇදෙනවා. ඒ නිසා ඔයාගෙන් මහත වුණා කියලා ඔයාලට මේක දාන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් ඒ තමයි ඔයාලා මේක දාද්දි දැන් මගේ වගේ සාමාන්‍ය කෙට්ටු කෙනෙක් නම් මේ විදිහටම තියද්දි ඔයාලට මේක දා ගන්න පුළුවන්. හැබැයි ඔයා ටිකක් මහත කෙනෙක් නම් මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් වල මෙන්න මේ විදිහට ඔයාලට මේක බුරුල් කරලා ටිකක් ලොකු කරලා මේ හැමතැනින්ම ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඒ නිසා ඔයාගේ ඇඟේ වට ප්‍රමාණය මේක හදා ගන්න පුළුවන් ඔයාට. මේ විදිහට ලොකු කරලා ඔයාට දා ගන්න පුළුවන්. මම ඊටු ටික ඔයාලට කියන්නම් මේක දාගෙනම. මෙන්න මෙතන තියෙනවා ක්ලිප් එකක්. මේ ක්ලිප් එක මේ විදිහට පන්නලා මෙන්න මේ කැලේ දෙක ඔයාගේ බෙල්ලෙන් දා ගන්න තමයි තියෙන්නේ. කියන්නේ බෙල්ලෙන් මෙන්න මේ විදිහට දාගෙන අන විදිහට දාගෙන අර අපි පන්නපු ක්ලිප් එක මෙන්න මෙතනට සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලා දැම්මට පස්සේ ඔයාගේ ඇඟට හිරයි වගේ නම් තදයි වගේ නම් මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් වලින් ඔයාලට මේක බුරුල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක දැම්මට පස්සේ ඔයාලට ලූස් වගේ නම් මේවෙන් ඔයාලට මේක තද කරලා ඔයාගේ ඇඟේ වට ප්‍රමාණයට හරියන්න හදා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේක හදාගන්න මොකද මම ඉස්සෙල්ලා මේක බුරුල් කරගත්ත නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ෆික්ස් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හෝල්ඩර් එක දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක යූස් කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි මේ ෆෝන් හෝල්ඩර් එක මෙන්න මේ ස්ක්‍රූ එකෙන් බුරුල් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇන්ගල් වලට තියාගන්න පුළුවන්. ඒ ඇන්ගල් එක ඔයාලට දැන් මම මේ සාමාන්‍ය ඉන්න විදිහ තියෙනවානේ. මේ විදිහට වීඩියෝ කරද්දී අපවා සාමාන්‍ය විදිහට ඇවිදිද්දි වගේ මේ ඇන්ගල් එක කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මේ විදිහට ෆෝන් එක තියාගන්න පුළුවන්. හැබැයි ඔයා මෝටර් බයිසිකල් එකක යන ගමන් නම් දුවන ගමන් නම් වීඩියෝ කරන්නේ අනේ එතකොට ඔයාලට මේ ඇන්ගල් එක යූස් කරන්න බෑ. මේ ඇන්ගල් එක යූස් කරන්න බැරි හේතුවත් මම දැන් ඔයාලට කියන්නම්. හේතුව තමයි මෙන්න මෙතන මවුන්ට් එකක් තියෙනවා. මේ මවුන්ට් එක හાર્ඩ් ප්ලාස්ටික් වලින් එන්නේ. හැබැයි ඒ වුණාට මේ ප්ලාස්ටික් එක හයි වුණාට මේ ෆෝන් හෝල්ඩර් එක දැන් අපි ෆෝන් එකක් වුණත් සාමාන්‍යයෙන් අපේ යූස් කරන ෆෝන් එක ගොඩක් weight එකෙන් වැඩි. ඒතර ෆෝන් එක මේකට මවුන්ට් කරාට පස්සේ දැන් අපි මෝටර් බයිසිකල් එකක යන ගමන් නම් වීඩියෝ කරන්නේ ලොකු ගැස්සීමක් ආවොත් දැන් මේක තද වෙලා තිබුණොත් මෙතනට ගැස්සීම, ඒ කියන්නේ මේ වගේ ගැස්සීමක් ආවට පස්සේ පීඩනයට මෙතනින් මේ මවුන්ට් එකෙන් මේක කැඩෙන්න පුළුවන්. එහෙම කැඩුණොත් ඔයාගේ ෆෝන් එක බිමට වැටලා ෆෝන් එක ඩැමේජ් වෙනවා. අන්න ඒ ෆෝන් එකේ ආරක්ෂාව ගැන හිතලා දැන් මේ ඇන්ගල් එකට අපි එහෙම වීඩියෝ එකක් කරලා ගැස්සීමක් આવොත් මෙතනින් ඒක පාත් වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක පාත් වීමක් විතරයි වෙන්නේ. අන්න ඒක නිසා ලොකු දුවද්දී මෝටර් බයිසිකල් එකක යද්දී වගේ ඔයාලට ඒ වගේ වීඩියෝස් වල මේ ඇන්ගල් එක මේ විදිහට යූස් කරන්න බෑ. හැබැයි ඔයාලට ඒ ඇන්ගල් එක ඕනම නම් ඒත් යූස් කරන්න විදියක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය තමයි මේ ෆෝන් හෝල්ඩර් එක ඔයාලට මම මේ කියන්නේ බයිසිකල් එකකින්ම යනවා වගේ නම් තමයි මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එක මෙතනින් චුට්ටක් බුරුල් කරලා ඔයාගේ ඇඟ පැත්තට වෙන්න. මෙන්න මේ ගානට වෙන්න. දැන් සයිඩ් එකේ බැලුවම මේ ගානට වගේ වෙන්න ෆෝන් හෝල්ඩර් එක තියලා මේ ස්ක්‍රූ එකෙන් හොඳට තද කරගන්න. ඔය විදිහට තද කරලා ඔයාගේ ෆෝන් එක මෙන්න මේකට මේ විදිහට මවුන්ට් කරලා ඔයාලට ඒ ඇන්ගල් එකම ඕන නම් මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එකෙන් ඔන්න ඔය විදිහට ඔයාලට ඒ ඇන්ගල් එකම හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ඒ ඇන්ගල් එක හදා ගන්න පුළුවන්. මෝටර් බයිසිකල් එකක යනවා නම් දුවන ගමන් වීඩියෝ ගන්නවා නම් මේ ඇන්ගල් එකට ඔයාලට ඒ ඇන්ගල් එකම හදා ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා බය වෙන්න එපා ෆෝන් එක ලොකු ගැස්සීමක් આવුතින් කැඩලා වැටේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ලොකු ගැස්සීමක්. ඒ කියන්නේ මේකට දරා ගන්න බැරි පීඩනයක් આવුතින් මේ ෆෝන් හෝල්ඩර් එක ඔටෝම පාත් වෙනවා. එච්චරමයි වෙන්නේ. ඔයාගේ ෆෝන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේක යූස් කරන හරිම විදිහ තමයි මම දැන් ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලා දැකලා ඉතින් මේකෙන් මාත් වීඩියෝස් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝස් කනිද්දී මම මෙන්න මේ ඇන්ගල් එකට මේ විදිහට තමයි ෆෝන් එක තියාගෙන ඉන්නේ. මොකද මීට වඩා පහත් කළ ෆෝන් එක තියාගෙන වැඩක් නැහැ. තේරුමක් නැහැ. මොකද එතකොට ලස්සන වීඩියෝ එකක් ගන්න බෑ. දැන් මේ ඇන්ගල් එකට තියාගත්ත පස්සේ මේ විදිහට අත් දෙක දිගහැරියට පස්සේ වටපිටාවත් එක්ක අපිට ලස්සන වීඩියෝ එකක් අරගන්න පුළුවන්. ඉතින් මේක දැන් මේ ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාගේ ෆෝන් එකත් ගොඩක් ක්වොලිටි ෆෝන් එකක් නම් යූස් කරන්නේ. ඒක දන්නවා. මේ වීඩියෝස් කරන කට්ටිය දන්නවා. ගොඩක් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ ඇන්ගල් එකට තමයි ගොඩක් වීඩියෝස් ගන්න. මොකද මේ ඇන්ගල් එකට තමයි ලස්සනට මේ කියන්නේ අපි ඉන්න වටපිටාව ලස්සන වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම ගත්ත වීඩියෝ ක්ලිප් එකකුත් මේ සයිඩ් එකෙන් දාන්න. ඉතින් ඔයාලට ඒවයින්ොත් අදහසක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මේක සෙට් කරගන්න තැන ඉඳන් යූස් කරන විදිය වෙනකම් මම ඔයාලට මේක පැහැදිලි කරා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාලට අපිනුත් පර්චේස් කරන්න පුළුවන්. හැබැයි මිල ගණන් මට මේ වීඩියෝ එකේ කියන්න අමාරුයි. මොකද කාලෙත් එක්ක
prices වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp number එක මම දාන්නම්. ඒ number එකට කතා කරලා ඔයාලට පුළුවන් දැනට මේ කාලේට අනුව මේකේ price එක ඔයාලට දැනගන්න. ඉතින් තව දෙයක් තියෙනවා. ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට මේක කොකෝ payment හරහා ගෙවන්න ගන්නත් පුළුවන්. වාරික 3න් වාරික 6න් ගෙවන්න ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මට ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. මේ belt එකේ මෙන්න මෙතනත් Locoma brand name එක සඳහන් කරලා තියෙනවා. ඉතින් Locoma brand එකත් එක්ක ඔයාගේ videos වල production quality එක වැඩි කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන්න මේ product එක ඔයා අනිවාර්යයෙන්ම use කරලා බලන්න.